මම මෙහෙම දේශනා කරන්නේ මේ යුගය හරියට තරුණ මහත්තුරු බණහන කාලේ හරියට තරුණයෝ ධර්මය වැළඳ ගන්න කාලේ කොච්චරද කියනවා නම් පින්නතුනේ එක අම්ම කෙනෙක් ෆොටෝ එකක් එවලා තියෙනවා කොල්ලට අවුරුදු 22යි ද 21යිද මන්ද තාත්තගේ රෙදි හොදනවා ටැප් එක ගාව දාගෙන කොල්ල අම්ම කියනවා හාමුදුරුවනේ දවසක් දෙකක් මේ හාමුදුරු කෙනෙක්ගේ බණ අහනවලු බලනකොට ඇහුවලු දැන් කවුද අම්මලාට බණ අහන්න කියන්නේ අර පුතා ළමයි තමයි පෙන්නන්නේ ළමයිට තමයි ඌමනාව තියෙන්නේ යම්ම කියන හාමුදුරුවනේ කොල්ලා වෙනදා රාත් 10 11 වෙනකන් ගෙදර ආවේ නැහැ මොන හේතුවක්ද දන්නේ නැලු දැන් අපි කනකොට කොල්ලට බත් කන්න ඕනලු තාත්තගේ රෙදි ටික හොදනවලු කියනවා තාත්තා හිටිය දරුවෝ අතෑරලාලු මේවා හැදෙනවා දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා ඔය එක තාත්තා කෙනෙක් මට කියනවා මේ පැත්තේ කොල්ලෝ ගංජා ගන්නවද නැතුවද මං හිතන්නේ නෑ බොහෝ පැතිවල ගංජා නම් තව කොහෙදනේ මේ අවුරුදු 16 17 පටව වැච්චෝ වැච්චෝ ගවොත් එහෙම දෙකට ගන්නවා අර බයිසිකල් ගත්තාම ඉමක් කොනක් නැතුව යන ළමයි ඉන්නවද මේ පැතිවල ඉන්නවලු මං දැකලා තියෙනවා සමහර ළමයි යන්නේ පව් හෙල්මට් එක දැම්මම කුකුලට තොප්පිය දැම්මා වගේ ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි එහෙම තියෙනව නේද අර දිගට බයිසිකල් පව් ඉතින් ඒ දරුවෝ මේ තැන්වල ඉන්නවනම් දැන් ඔය මං කියනවට සාක්කුවටත් දාන්න ලයිට් එකක් හරි තියෙනවා සාක්කුවේ ඒ උංග සාක්කුවල දුංගල බලු හුණු පැගන්න ඔය පෙති බොහොම ඉක්මනට මේවට හුරු කරන සමාජය තාත්තා කෙනෙක් කියනවා කොල්ලට අවුරුදු 16යි හාමුදුරුවනේ ළමයා ටිකක් මුරණ්ඩුයිලු මං ඇහුවා දැන් ඔය ඇත්තෝ මොකද කරන්නේ මුරණ්ඩුකමට මං ටිකක් තදට ඉන්න පටන් ගත්තලු එතන ඉඳලා මේ ඇත්තොත් එහෙම ළමයි දඟයි නම් අම්මලා තාත්තලා මොකද කරන්නේ තදට ඉන්න ඕවා දඩ ගොන් වැඩ පින්නතුනේ මෝඩකම් මොනවාද ළමයිට තදට ඉන්න එක මම ඇහුවා අර තාත්තගෙන් කොල්ල එහෙනම් මන්ත්‍රව වලට තුරු වෙලා ඇත්තේ කියලා නෑ එහෙමනම් දැනගන්න නෑලු අම්මගේ වැඩේ හැම වෙලේම කොල්ලයි කට ඉබිනකලු කොහේ හරි ගිහින් ආපු ගමන් මොකද කරන්නේ කට ඉබිනු ඔය පෙරේද නේද පළවෙනිදා තිබ්බ වැලි කන්දේ පොළොන්නරුවේ ලොකු දේශනාවක් මම හිතන්නේ 5000කට වැඩි සෙනග වැලි කන්ද නගරේ ක්‍රීඩා පිටියේ ලෝක ළමා දිනේ දවසේ මම විශේෂ වශයෙන් කිව්වේ දරුවන්ට ආත්ම ගෞරවය දෙන්න දරුවන්ගේ පෞරුෂය රකින්න ගෙවල් වලින් කරන මහ කැත වැඩක් තමයි පින්නතුනේ දරුවන්ගේ පෞරුෂය කොන්ද කඩනවා ගෙදරේ කොල්ලෙකුට තියෙන්න ඕන හොඳ ආත්ම අභිමානය ඒක බුදිය ගත්තට පස්සේ දොරට කන්න තියාගෙන ඉන්න බෑ මොකද කරන්නේ කියලා අහන්න අම්මලාගේ තාත්තලාගේ වැඩ මම ඇහුවා අර තාත්තගෙන් තදට ඉන්න මතක් වුණා වගේම කවද්ද ළමයාත් එක්ක අන්තිමට බත් කටක් කෑවේ මතක නැහැ මේ තාත්තලාට මතකද කවද්ද කොල්ලට අන්තිමට බත් කටක් කැව්වේ කවද්ද ළමයාගේ ඔළුව අත ගෑවේ එතකොට කියනවා මේ එහෙම බුරුලට ඉඳලා බෑලු
වෙන්න මොකද වෙන්නේ? ළමයි බුදුහාමුදුරු උගන්වන්නේ මොකක්ද? එකට එක කරන එක නවත්තන්න. ගෙවල් වල ප්‍රශ්න ගොඩක් අඩුයි කට වහගෙන එක ඉන්නවනේ. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියන්නේ නැද්ද අපේ ගෙවල් වල? කොහෙද සමතය? කොහෙද මෛත්‍රිය? එකට එක කියන එක නවත්තන්න පුරුදු වෙන්න. එකට එක කරන එක නවත්තන්න. මම හවර තාත්තගෙන් කවත් අන්තිමට කොල්ල අරගෙන මගේ පුතේ කියලා තුරුල් කරගත්තේ. එක දවසක්වත් නැහැ. අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල? මේ තාත්තා සැරට ඉන්නව අම්මා බුර්ලට ඉන්නව. අනේ කවුද ඔය කියන්නේ? හදාගත්ත මනස්ගත වෙන්නේ දරුවෝ ඈත් වෙන එක විතරයි. මම අපේ තාත්තලාට කියනවා පැත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන්නේ ආතල්නේ. පැත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා. ඒ මොකද්ද? දරුවොත් එක්ක බත් කටක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව කොහෙවත් යන්නේ උන් එක්ක බොණ්ඩ දාගන්න එපා. බිරිඳයි දරුවෝ එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව කොහෙවත් යන මිනිස්සුන්ගේ පාටි වලට ගිහිල්ලා වැඩක් තියනවද? එක බිරිඳයි දරුවෝ එක්ක ඉන්න නිදා ගන්න බත් ටික කන්න වැළඳ ගන්න තුරුල් කර ගන්න තියෙන වෙලාව හම්බ කරන්නම යට කරන්න එපා. මේවා නම් පුරුදු වෙන්න වෙනවා පින්නතුනේ. මේවා පුරුදු වෙන්නේ නැතුව නේ කටින සිවුර කිල්ලක් දඩක් තියනවද? මෙව්ව ගෙදරක නැත්තම් චෛත්‍ය ගෙඩි පිටින් කිල්ලක් කඩක් තියනවද? මේවා තියෙන්න ඕන පින්නතුනේ. ගෙදරක ආදරය තියෙන්න ඕන. ගෙදරක ව්‍යාපාදේ නැති කරන්න පළමු තැන ගෙදර වෙන්න ඕන. වෛරය, ක්‍රෝධය, ද්වේෂය පටන් ගන්න ගෙදරින්. ඒක එතනින් නැති කරන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවය තුල කුලප්පුව නවත්ත ගන්න. හරි නියතමානී වෙන්න. ඔය හරි අමාරුයි මේ පන්සල් කෙරුවා මේ පැතිවල නම් නැතුව ඇති. බැරි වෙලාවත් දහම් පාසලක් තියෙනවද මේ? ළමයා තරග වලට දැම්මේ නැත්නම් එහෙම 10ක් කෙනුත් එක අස් වෙනවා. දැන් මේ පාර කටින ඔය පින්නතුන්ද කරන්නේ. කොහොමද කිට්ටු කරලා හඳුරෝ කිව්වා නම් එහෙම නෑ වෙන කට්ටියක් කරන්න කියලා. අය මේකට බත් අම්බලා ඉවරයි. මිනිස්සු හරියට මං කියන්නේ මේ පැතිවල එහෙම නැති අනිත් පැති ගැන හොඳ. මේ පිරිමහනවා පන්සල් එක්ක හාමුදුරුවෝ එක්ක නේ දායක සභාවෙන් මොකක් හරි වුණොත් එහෙම කාත් එක්කද වෛර පිරිමහන? හාමුදුරුවෝත් එක්ක. පන්සල් යන්නේ හාමුදුරුවෝල් කියලා. ඔය මේ පැතිවල තියෙනවද මරණාධාර සමිතිය මේවා? සභාපතිලා ඇවිල්ලා ඇත්තේ නෑ මේ පැතිවල එහෙම සභාපතිලා එහෙම නැතුව ඇති. බොහෝ පැතිවල මරණාධාර සමිති දායක සභාවල සභාපතිලා මගේ අම්මා දිසාපතිකම කරනවා අය කරන්න වෙනතුනේ. උතුම එකක් නේ තියෙන්නේ. මං කියන්නේ මෙහෙම නෙමෙයි මෙහෙම නැතුව අනෙක් පැතිවල එහෙමයි. අමිනට කියලා පඩි හම්බෙන අර මරිච්චාම දෙන ඔය පෙට්ටියට දෙන කීයක් හරි තමයි ඉතින්. සමහර ළමයි කියනවා අරුන් ඉන්නකම් අපි යන්නේ නෑලු කියන්නද? ඔය එවුම් මෙවුම් හාඳුරලා ගාව ගන්න එපා මොකේටද? මේ දෙයනේ කියලා විහාර මන්දිරේ තියෙනවා. ඇවිල්ලා බුද්ධ වත හොඳට කරන්න බැරිද? චෛත්‍ය මලු අමදින්ට බෝමලු අමදින්ට කාටද පිං සිද්ධ වෙන්නේ? මොකටද බුදුහාඳුරුවන්ගෙන් පලි ගන්න? මොකටද ශාසනයෙන් පලි ගන්න?
මං අහනවා මේ පන්සලට ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරුන්ගේ කවද්ද අන්තිමේට ගෙදර ඉන්න අම්මටයි තාත්තටයි දන ගහලා වැන්දේ? එහෙම මතක තියෙනවද? කවද්ද ඇවිල්ලා බෝමලු ඇමදුවේ? දැන් ගේ වෙලාවක් නෑ කියලා. පින්නතුනේ අපිට වෙලාව තියෙනවා මොන වෙලාවටද? ඒ වෙලාව හැදෙන්නේ ටික ටික බැරි ගහනකොට. මේ මොක කොහොම කෙරුවත් අත්තාහි අත්තනෝ නැති අපිට අපිත් නැති වෙනවා පින්නතුනේ. විනයෝච සුසික්කිතෝ, විනයක් තියෙන්න ඕන. ශිල්ප ශාස්ත්‍ර දැනීමක් තියෙන්න ඕන. එහෙම වුණාම තමයි අටලෝ දහමේ කම්පා වෙන්නේ නැතුව වෙන්න පුළුවන්. නැත්තම් අර වෙන්නද වඳුරන්ට දැලිපිය වුණා වගේ නේ, කිසි අනගුණක් නැහැ. මේ පොඩි කොල්ලෝ සුටුස් ගාලා හෙල්මට් එකෙන් ගහනවා අනිත් පැත්තට මොකක් හරි වුණාම. ඒ පුදුම ඛේදවාචකයක්, සමාජ ඛේදවාචකයක් මේකේ තියෙන. අනේකගේ දුක අඳුරන්න පුරුදු වෙන්න. ගොඩක් වටිනවා කට පරිස්සම් කරන් ඉන්නවා. ඉවසන එක නම් හොඳටම තියෙන්න ඕන. මොකක්ද අවසාන ප්‍රතිඵල ඉවසන එකේ? ඇත්තෝ කියනෝනේ ධාමතුරුන් ඉවසලා බැරිම තැන තමයි මේ කෙරුවේ කියලා. මං ඉතින් ওই බන්ධනාගාරවල ලංකාවේ නොගිය බන්ධනාගාරයක් නැතුව ඇති. මොකේද? දේශනාවලට. කොච්චරවත් යනෝ? අවුරුදු 19 කොල්ලෝ 20 21. අඬලා කියන ඇවිල්ලා මොනවාද? හාමුදුරුවනේ මේ බණ ටික එළියෙන් අහන්න තිබ්බනා. මිනිස්සු කඩු කිනිසි අරගෙන ඇවිල්ලා තියනවා ළඟට. ළඟින් තියලා කියනවා ඔය දකුණේ පැත්තේ මිනිස්සේ අදටත් හිරේ යන්නේ නැතුව ඉන්නේ හාමුදුරුවෝ හින්දා කියලා. ඒ ගෙදර පහන තියෙන තැන මගේ ෆොටෝ එකක් ගහලා කත්නෝරුවේ හාමුදුරුවන්ට පින් සිද්ධ වේවා කියලා. ඇයි? ඒ මිනිස්සයා කියනවා ළමයා වඩා ගන්න හාමුදුරුවෝ හින්දා. ගෑනු දරුවෝ එක්ක ඉන්නේ හාමුදුරුවෝ හින්දා. පුදුම ඉවසීමක් හාමුදුරුවනේ දැන් තියෙන. වෙනද කඩේකට ගිහිල්ලා බඩුවක් ඉල්ලන පමාවෙන් දුන්න නැත්තම් අඬ දබර කරපු මම දැන් පුදුම හික්මීම, පුදුම නිමිච්චකම තේරුම් ගත්තලු මේක අවුරුදු 700 ජීවත් වෙන්නේ නැහැ කියලා. ඔච්චරයි. මේ බොහෝම කෙටි කාලයක් ඉන්න වෙලාවේ වචනකින්වත් කිසි කෙනෙකුගේ හිතක් නම් රිද්දන්න එපා. වාචාය සංවරෝ සාදු. වචනේ සංවරයට. අද එක අම්මා කෙනෙක් මට කියනවා ජීවිතේම එපා වෙලා තියෙන අම්මා හින්දාලු. ඇයි? ගෙදර සැනසීමෙන් ඉන්න දෙන්නේ නැහැ. අත්තන්ට එකම හිස රදේ ගෙදර කට්ටිය. වෙන කවුද? ගෙවල් වල ඉන්නෝ නැගත් එක දෙරි ගහලා ලේ ටික පිච්චිලා නෙමෙයි තියෙන්නේ. ගෙදර මිනිස්සු දැන් පුරුදු වෙන්න ඕනේ. මිනිස්සු දෙන්නේ මොනවාද? මිනිස්සු ගාව තියෙනවා. දැන් මම මේක කියනකොට හිතන්න ඕන අපි ගාව මොනක් තියෙන. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. වෛරය තියෙන මිනිස්සු වෛරය දෙනවා. අනේක රිද්දන්න ඕන කියලා හිතේ වෛරය පැහෙන මිනිස්සු ළඟ තියෙන ඒවා දෙන්න පින්නතුනේ. අපි මොන කරන්නද? එහෙමයි කියලා ඒවා අපි ගන්න එපා. දන්නවනේ අර ජර්මනි තාප්පේ ගහුවට පස්සේ අනිත් පැත්තේ දකුණේ මිනිස්සු මොකද කරේ? අතු ගාලා තිබ්බ කුණු රොඩු සේරම දානවා. ඔය නැගෙනහිර බටහිර. නැගෙනහිර මිනිස්සු බටහිරට දානවා. බටහිර මිනිස්සු මොකද කරන්නේ?
ඒ පැත්තේ තිබ්බ එළවලු පළතුරු කඩලා මළුවල දාලා තාප්පේ එල්ලනවා. එල්ලලා බෝඩ් එකක් ගහනවා. අපි දෙන්නේ අපි ගාව තියෙනවා කියලා. මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. ඔය කටවල් වලින් මේ වෙනකොට කීපාරක් කියලා තියනවද කියලා නැද්ද? අපි හිතුවේ නෑ එවුන් අපිට මෙහෙම කරයි කියලා. ඕනතරම් කියලා අය හිතන්න දෙයක් නෑ. ඒක මිනිස්සුන්ගේ හැටි. ඒක මිනිස්සු ගාව තියෙන එක දෙන්නේ පින්නතුනේ. අසත්පුරුෂකම තියෙන මිනිස්සු අසත්පුරුෂකම දෙනවා. අපි මොකටද අසත්පුරුෂ වෙන්නේ? අපි ගාව තියෙන අනේකගේ කොච්චර අසත්පුරුෂකම් නොමිනිස්කම් කෙලෙහි ගුණ නැතිකම් තිබ්බට කමක් නෑ. අපි ගාව කෙලෙහි ගුණේ තියාගන්න. ගොඩක් මිනිස්සුන්ට මතක නැති කේස් එකක්. ඔක මොකද්ද? ඔය කියන්නද අපි ඒ කාලේ උන්ට මෙහෙමයි කරුවේ කියලා කියනවනේ. කියන්නේ එහෙම නෑ ආයෙ එහෙම. කෙලෙහි ගුණේ නැත්තම් අපි මොකක් කරන්නද? ඒ ගුණය අපි ගාව තියාගන්න. මගුල් බණ කියන්නත් කලින් තථාගත බුදුහාමුදුරු ලෝකෙට පෙන්වුවේ මොකද්ද? කෙලෙහි ගුණ සලකන්ට කියලා. ඔය අපිට ඔය ෂොට් එක දෙන තරමක් දෙන්නේ කවුද? කාලයක් අපෙන් යපුණු මිනිස්සු නෙමෙයිද? හොඳට බලන්නකෝ. දැන් ඔයත් මෙහෙම කියනකොට හිතනවා ඇති අපි ගාවට යාළුවෝනේ උදව්. මං කියන්නේ මිනිස්සු ගන්න නෙමෙයි. කසාද බිරිඳ කසාද ස්වාමිය ඒ උදවිය තරම් රිද්දන්න වෙන කවුද? දැන් ඔය මං ඉතින් පවුල් 800ක් ගැන විතර දන්නවා. ඔය කෙරළ ඇවිල්ලා කුණුහරුප කියලා බයිනකොට රිදෙන්නේ නැද්ද? කවුද රිද්දන්නේ? පිට මිනිස්සු කවර කතාද? මේ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න දරුවෝ සලකනවද කියලා. බෙහෙත් ගේන්න යනවා ඇති. කණ්ඩ දෙනවා ඇති. තව මොනවද කරන්නේ? සතුටු සාමීචයක් තියනවද? කවද්ද ඔය ගෙදර ඉන්න අම්මගේ තාත්තගේ අන්තිමේට තෙල් ටිකක් ඔළුවේ ගෑවේ? නෑ මම නිකන් කියනවට මතක් කරන්නකො බලන්න. කම්පා වෙන්න එපා. කවද්ද මම්මගේ අම්මගේ ඔළුවේ තෙල් ටිකක් ගෑවේ? තාත්තා කහුල් දෙක මිරකපු කාලයක් මතකද? මෙව මොකෝවත් නැහැ. මේක නිවන් දකින්න තමයි ඔට්ටු වෙන්නේ හොගාලා. පුරුදු වෙන්න. අර කිරිබොන කාලේ බත් කණ්ඩ යන්න එපා. ප්‍රගුණ කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය බණ පටන් අරන් පැයකමාරයි. ඔය සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.